හොඳයි. අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඔබට තවත් එක්තරා කලාකරුවෙක්ව හඳුන්වා දෙන්න. ඒ තමයි අද මේ අම්පාර මේසමේ ශුද්ධ වල්තාරේ ඒ වගේම දිවිසක්සාද මණ්ඩපය අලංකාරවත් කරමින් අපට උදව් වෙන අපගේ පිටුරා තෙරුවන් එස්පිට තෙරුවන් තෙරුවන් මම කැමති වාගේ දැනගන්නට ඇත්තටම මේ කලාව කවුද ලංකාවට හඳුන්වා දුන්නේ? ඇත්තටම මේ කලාව අඳුලා ගැනීම විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ගරු ටෙරිගේ. ඔව්. උන්වහන්සේ මේක ගැන ලොකු කතාවක් තියෙනවා. උන්වහන්සේ මහසීල වැඩ කරන තරමයන් අත දෙන හරි යහපත් තියෙන්නේ. ඉතින් උන්වහන්සේ මගේ හැකියාවන් දැකලා උන්වහන්සේ අවධානමත් ගත්තා. අවධානමත් ගත්තා කියන්නේ මේකේ උත්තරම මේ වැඩ කටයුතු කරන්නේ මුස්ලිම් සාහිත්‍ය කරලා ලොකු අවධානයක් ඊනට පිළිතුරකට ඔව්. ධර්ම වැඩ දැනගත්තා කියන එකෙන්ම උන්වහන්සේට මේක කරන්න නම් උන්වහන්සේට අවධානමක් කරන්න. ඔව්. එතකොට පළමු ඊවර මම කැපුවේ පෙරියම් මුල්ල තුෂාරි අද ස්වාමීන් දේවස්ථාන. ඔව්. එතකොට උන්වහන්සේ මම පසුව දන්නේ ඒ කුරුණු වගේ තිබ්බා. ඒක අපි ඒ මාවලේ පැත්තට කෙරුවා. උන්වහන්සේ මට ජොබ් එක දුන්නේ. පසු කාලෙක මේක හරියට ආවේ නැත්නම් නැවත උන්වහන්සේගේ අතිම විදල් කරලා නැවත ඒක තීත ගාලා ආයෙ තිබුණු විදිහටම තියනවා කියන අදහසින් තමයි මම කියලා. ඔව්. ඉතින් ඒ උන්වහන්සේ අවදානම ගන්න නිසා තමයි අද දේවරුවන් කියන ආයතන විදි වෙලා දේවස්ථාන 100කට වැඩි අධික සංඛ්‍යාවක් දෙවියන්වහන්සේ මාව තෝරගත්ත මේව නිර්මාණය කරා. තෙරුවන් මම මෙහි නැවුනේ ඉතින් අපි දන්නවා කලාවක් කිව්වම විවිධාකාර කලාවන් තියෙනවා. හැබැයි මේක අපේ රට ආවේනික කලාවක් නෙමෙයි. ඒක මේ කලාව හඳුන්වන්නේ මොන නමින්ද? ඇත්තටම මේ කලාව අපි දන්නවා මේ කලාව ඇවිල්ලා මේ නවීන කලාවක් නෙමෙයි. මොඩර්න් නෙමෙයි. මේක ග්‍රීක ශිෂ්ටාචාරයේ ඉඳන්ම ආරම්භ වෙන කලාව. එයා තමයි විශේෂයෙන්ම මේව මූලිකව පූජා වන්න සඳහා යම් කිසි සෝහන්ප නිර්මාණය කරන්නට ඕන් මේවා යොදාගත්තා. ඉන්පසුව කෙමෙන් මේක රෝමානු අතර යනවා. දේවස්ථාන ඉදි කරන්න අවසරය දුන්නාට පස්සේ රෝමේ ඒක රෝමානුවන් තමයි මේකේ හොඳටම වැඩ ගන්නේ. මේ කිරිගම. එතකොට මේ කිරිගරුණ අපිට ඒ වගේ කිරිගරුණ පඳු කපලා මේක විශාල නිර්මාණ කරන්න අපි වගේ රටවලට හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ කිරිගරුණ ස්වභාවය නිර්මාණය කරන්න අපි මේ උත්සාහ කරන්නේ. මේක ඇත්තෙන්ම මේ පෞරාණික දේ තමයි අපි නැවත අපේ දේවස්ථාන වලට අරගෙන ඉන්නේ. ඒ අපේම තියෙන ආවාසය. අපේ තියෙන කතෝලික ඒ පාලිවල තියෙන ආවාසය තමයි ඒ කලාවටම තමයි මේ අරගෙන ඉන්නේ. එතකොට දැන් ඇත්තටම කියනවා නම් මේ නිර්මාණය දිහා බලනකොට මේක කිරිකරුණ වලින්ම හටපු නිර්මාණයක් වගේ මතේ. එහෙමයි. මොකද ඒක ආයෙ කිසිම සැකයක් නැහැ. මොකද මේක මගේ හිතේ තිබිච්ච ලොකු සිහිනයක්. පමාම්පාර දේවස්ථානයේ බාරාවෙදී ඒ මුල් අවස්ථාවේදීම මගේ හිතට ආවා මේ ශුද්ධ වර්ධනතා දිවිසක්සාද මණ්ඩපයේ ලස්සන නිර්මාණයක් වෙන්න ඕන. ඒ දේවස්ථානයේ ඇතුළේ තිබෙන ගාම්භීර භාවය තවත් වැඩි කරන නිර්මාණයක් වෙන්න ඕන.
ඉතින් මම හිතන්නේ මට දැනෙන විදිහට දේරුවන් මේ ඔබගේ කලා කෘතිය ඉතාමත් මිනිසුන්ගේ හදවතට කතා කරන දේව භක්තිය වර්ධනය කරන තවත් දෙවියන් වෙතට ඇද බැඳ තබන නිර්මාණයක් කියුදී මම හිතනවා. ඔබ කිව්වා මේ නිර්මාණය මේ කලාව ඔබ ලංකාව තුළ ආරම්භ කළා. එතකොට දැන් වසර කීයක් විතර ආපස්සට හැරිලා බලනකොට වසර කීයක් විතර වගේ ඔබ මේ කලා කෘතිය ආරම්භ කරලා මේ වෙනකොට ගත කරලා තිබෙනවා. ඇත්තටම මම විදේශගත වී තමයි මේ කලා නිර්මාණය මම ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණේ. ඉන්පසුව ලංකාවට ආවම පස්සේ මට ගරු පෙරිපියතුමා හරහා මට මේ දේවස්ථානවල මෙම නිර්මාණය කිරීමට හැකියාව ලැබුණා. ඇත්තටම ගරු පියතුමනි මට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මම එහෙදා විදේශගත වී ඉඳගෙන මේ කලාව ඉගෙනගෙන ආවට මට පසු කාලෙක තමයි මට හරියටම තේරුම් ගියේ මම මොකද්ද මේ කරන වෘත්තිය කියලා. මම ඒ කියන්නේ මේ ඩිසයින් එක දැනගත්තට මම දැන් තමයි දන්නේ මම මේ කරන්නේ දේවස්ථානයක අල්තාරයක් ලස්සන කරනවා නෙමෙයි අපි මේ හදන්නේ යාඥා පසුබිමක් කියන එක. එතකොට ඊට උදව් වුණේ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ගරු ප්‍රියන්ත පියතුමා සහ සමන්ත පියතුමාව උන්වහන්සේලා තමයි සුද්ධ සභාවෙන් ඉදිරිපත් කරුවේ දෙම චර්ච් ආකිටෙක්චර් එතන ශිල්ප කලාව සම්බන්ධයෙන් අපිට උගන්වන්නට. මට ඉතින් දෙවියන් වහන්සේ ඒ අවස්ථාව ලක් කරලා දුන්නා. උන්වහන්සේලාගේ ගුරුහරුකම් ලබාගෙන ඒක හදාරන්න. ඉතින් ඇත්තටම ඒ අවස්ථාව නිසා අද මට වැටහෙනවා අපි කරන්නේ මේක ලස්සන කරන එක නෙමෙයි යාඥා පසුබිමක් හදන එක කියලා. විශේෂයෙන් කිරිගරුන්ට සම්බන්ධයෙන් වැඩි අධ්‍යයනයක් කළා. දැන් අපි මේ අදින පැක් එකක් උඩ අපි ඒක කරන්නේ නිකම්ම නෙමෙයි මේක ඔය කිරිගරුන්ට කඳු කපලා ඇතුළට ගිහිල්ලා තමයි ඕන් ඒ කිරිගරුන්ට එළියට ඒ කපාගෙන ඇවිල්ලා ඉරේලිය නොදකින කරුණ ගල් තමයි ඕන් කපාගෙන එළිය අරගෙන එන්නේ. අරගෙන ඇවිල්ලා තමයි ඒවා ඒ අවශ්‍ය ඩිසයින්ස් යාලා කපා ගන්න. ඊට පස්සේ මේක ඉරේලිය දැක්කට පස්සේ ගල මෝරණකට තමයි මේ පැක්ස් මේ මාබල් පැක් එක යන්නේ. මේ විදිහට මේ පැක් එක පේන්නේ. එතකොට අපි මේ අපිට හිතන දෙයක් නෙමෙයි අනේ. අපේ ගලේ තියෙන ස්වභාවයම තමයි අපි මෙතන අනුකරණය කරලා පුළුවන් තරම් උත්සාහ කරන්නේ කිරුගරුන්ට කලාව මේ විදිහට කරගෙන යන්න. ඉතින් ඇත්තටම කියනවා නම් ඔබ මේ දේවස්ථානයට ඇවිල්ලා මේ කලා කෘතිය අත දසන්ද ආරම්භ කළේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන. ගොඩාක් අය දේවස්ථාන නිර්මාණය කරනකොට කලා කෘති නිර්මාණය කරනකොට මොකද මම හිතුවේ ඉස්සර සේවය කරපු දේවස්ථානවල වගේම විවිධ තැන්වලදී මේ පිළිබඳව හිතුවේ නැහැ. හැබැයි මම දැක්කා ඊයේ ඔබ තුළ තිබුණු ඒ උනන්දුව දේව ආශිර්වාදයේ තුල දෙවියන්ගේ දෙයක් කළ යුතුයි කියන තැන. එතකම ඔබ ඒ ආශිර්වාදය අරගෙන මේ නිර්මාණය බිහි කරන්න අතහැරුවා. මම අත්දැකපු හොඳම ප්‍රාර්ථනාව තමයි මේ දේවස්ථානය තුළදී ඔබ මේ නිර්මාණය කරන කලාකෘතියේ උඩින් මම තවත් කලාකෘතියක් එල්ලන්නට සූදානම් කරලා තිබෙනවා. ඒ තමයි ජේසුස් ස්වාමීන් වහන්සේ රූප කැඩීමේ ඒ අවස්ථාව. ඒතර මම මේ චිත්‍රය ඔබට නොපෙන්නුවත් හැබැයි මේ චිත්‍රයේ තියෙන කලර්ස්ම වර්ණම ඔබ භාවිතා කරලා ඒ විදිහටම මෙතන නිර්මාණය කරයි පසුවයි මම ඔබට පෙන්නේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබ මේ විදිහට
ක්‍රියාත්මක කරන බව මට දැනුණා. මොකද ඔබ මේ ගමන ආරම්භ කරන්නේ ඔබගේ මනුස්ස මට්ටමින් නෙමෙයි දෙවියන්ගේ අතාරින්න. දෙවෙනි කාරණාව තමයි මට දැනුනේ ඔබ මේ කලාකෘති නිර්මාණය කරනකොට මගේ හදවතට දැනෙච්ච දෙයක් තමයි මේ කරේ ලස්සන භාවනාව. පැය ගානක් එක දිගටම ඒ දිහා බලන්න පුළුවන්. මේක නිකන් චිත්‍රයක් නෙමෙයි. මේක නිකන් කලාකෘතියක් නෙමෙයි. හැබැයි මේක භාවනාවක්. ඉතින් ඔබ මේ කරන්නේ දෙවියන්ගේ කාර්යයක් නිසා මිනිසුන්ගේ කාර්යයක් නෙමෙයි. ඒ නිසා මම ඔබට සුබ පතනවා. ඒ වගේ දේව ආශිර්වාදයෙන් බහුල ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ මේ කරන මේ මහා සේවාව තව තවත් ඉදිරියට ගෙන යන්නට ශුද්ධ සභා මාතාව වෙතට ගෙන යන්නට දේවස්ථාන අලංකරණය කරන්නට ඔබට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම පුචිලීමක් කරනවා. සමහර විට ඩුප්ලිකේට්ස් දේවල් තිබෙනවා මේ සමාජය තුළ. එක් අයෙක් යමක් ආරම්භ කළාම ඒ දේවල් දිහා බලන් ඉඳලා එහෙන් මෙහෙන් අත යන්තමට සොලවා ගැනීමට හැකියාව ලැබුණාම සමහර පුච්චලයෝ ඒ නිර්මාණ වල අයිතිකරුවන් බවට පත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි නියම අයිතිකරු දෙවරුවන් ඔබයි. ඉතින් ගරුපියතුමන්ලාට ඒ වගේම ගී ඔබට මම ආරාධනා කරනවා ඔබගේ දේවස්ථාන ආරක්ෂණය කරගන්නකොට ඒ වගේම ඔබගේ යම් නිර්මාණයක් කරගන්න අවශ්‍ය නම් බොහෝ අවතන. ඒ වගේම ඔබව මුණ ගැසෙන්න පුළුවන්. ඒ වගේම ඔබව හමුවන්නට පුළුවන්. දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. මම කැමති ඔබගේ දුරකථන අංකය ලබා දෙන්නට මේ නාරඹන සිද්ධාන්ත 077යි 13යි 88යි 335 එහෙම නැත්නම් දේව් රුවන් ආට් කියලා ඔබට YouTube එකේ හරි Facebook එකේ සර්ච් කරන්න පුළුවන්. ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව් දේව් රුවන් කියනකොට DEWRUN ආට් කියලා ගහපුවාම YouTube එකේ ඔබට channel එකක් තිබෙනවා. ඒ channel එක ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔබේ නිර්මාණය දැක බලා ගන්න පුළුවන්. එවනම් ඔබට දේවාශිර්වාදයේ බහුල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජෙස්පීටයි